අයිබෝවන් මම නීතිඥ අමන්දා ජයතුංග අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ 2025-2026 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලීය නැත්නම් අපි කියනවා නීති ප්‍රවේශ විභාගය නැත්නම් Bachelor of Laws degree program එකට ඔයා apply කරන්න ඕනේ විදිහ. application call කරන්න පටන් අරන් තියෙන්නේ අද ඒ කියන්නේ නොවැම්බර් 20 2025 නොවැම්බර් 20 බ්‍රහස්පතින්දා ඇප්ලිකේෂන් එක ඔයාලට ෆිල් කරන්න මාසයක කාලයක් තියෙනවා. ඇප්ලිකේෂන් ක්ලෝස් වෙන්නේ 2025 දෙසැම්බර් 20. හරියටම මාසික කාලයක් පේනවා. මම මේ ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන් එකේ ඔයගලන්ට පේනවා LLB entrance exam එක ලියලා ඔයගලන් සිලෙක්ට් වුණාට පස්සේ ඩියුරේෂන් එක මිනිමම් 4 years. අඩුම ඔයගලන්ට අවුරුදු 4ක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක යනවා. කෝස් ෆී එක සම්පූර්ණයෙන්ම 2,86,140යි කියලා තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. ඒතර ඇප්ලිකේෂන් එකට මෙන්න මේ විදිහක දාන්න මාසයක කාලයක් දීලා තියෙනවා. ඒ වගේම සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන්ම ඔයාලට ඇප්ලිකේෂන් එකට ඕන ඩීටේල්ස් ටික ඔක්කොම දීලා තියෙනවා. මෙතන මම නිකන් ඒක ඕගලන්ට පැහැදිලිව පෙන්නුවොත් එහෙම නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව 2025-2026 ඇතුළත් වීමේ සුදුසුකම් විදිහට අවම වශයෙන් උසස් පෙළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඕනෑම විෂය ධාරාවකින් අවම වශයෙන් විෂයන් 3ක් එස් සාමාර්ථ ඒ කියන්නේ සමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට පැරණි විෂය නිර්දේශය නම් ඒකේ කියලා තියෙනවා අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයේ විෂයන් 4ක්. පැරණි විෂය නිර්දේශයේදී සමත් වෙලා තියෙන කෙනේ එස් 4ක් තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඕක තමයි ඒගොල්ලන්ගේ මේන්ලි බලන සුදුසුකම. මේකෙදි කිසිම වෙලාවක ඉංග්‍රීසි සුදුසුකමක් බලන්නේ නැහැ. මේකෙදි අයදුම්පත් විස්තර ගත්තොත් එහෙම ඔයාලට ඇප්ලයි කරන්න තියෙන්නේ ඔන්ලයින්. ඇප්ලිකේෂන් ෆී එකත් ඔයාලට ඔන්ලයින් පේ කරන්න තියෙන්නේ රුපියල් 7,000ක්. මම අර කලින් කිව්වා වගේම ඔයාට ඇප්ලිකේෂන් කෝල් කරන්න පටන් ගන්න නොවැම්බර් 20 ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක තියෙන්නේ දෙසැම්බර් 20. මාධ්‍ය ගත්තොත් ඉංග්‍රීසි සිංහල දෙමළ භාෂා තුනෙන් ඔයා තෝරගන්න මාධ්‍යෙන් ඔයාට ලියන්න පුළුවන්. ඇප්ලිකේෂන් එක ඔන්ලයින් සබ්මිට් කරනකොට ඔයාගේ ඩීටේල්ස් ටික හොඳට චෙක් කරලා ආපහු ඩබල් චෙක් කරලා ඔයාට දාන්න තියෙන්නේ. මේකෙදි ඔයගලන් දන්නවා ඔයා දැනට පදිංචි ප්‍රදේශයේ ග්‍රාම සේවක විසින් සහතික කරලා තියෙන්න ඕනේ ඔයාගේ පදිංචිය. ඒ ප්‍රදේශයට ළඟම ඕපන් යුනිවර්සිටි එකේ තමයි සෙන්ටර් එකේ තමයි ඔයාට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. මේකෙදි ගත්තොත් එහෙම මධ්‍යස්ථාන ගත්තොත් කොළඹ ළමයි 200ක් ස්ටුඩන්ට්ස්ලා 200ක් මහනුවර 120ක් මාතර 75ක් අනුරාධපුර 75ක් යාපනයේ 75ක් මඩකලපුව 75ක් බදුල්ල 40ක් කුරුණෑගල සහ රත්නපුර 45ක් විදිහට ඔන්න ඔය විදිහට සිසුන්ව බඳවා ගැනීමක් කරනවා. මම තවදුරටත් ඔයාලට පෙන්නුවොත් මෙතන ඔයාලට ක්ලික් කරාම බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි වලිනුත් ඔය ඩීටේල්ස් ටික ඔක්කොම දාලා තියෙනවා. මේකේ සිලෙක්ෂන් ටෙස්ට් එක තියෙන්නේ 2026 පෙබරවාරි 8. 2026 පෙබරවාරි 8. ඊට අමතරව යටින් ඕගලන්ට පේනවා ප්‍රොස්පෙක්ටස් එකක් දීලා තියෙනවා 2025-2026. ඒකෙත් සියලුම ඩීටේල්ස් මේකෙදි දාලා තියෙනවා. මම නිකන් ඇප්ලයි කරන විදිහ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ෆිල් කරන විදිහ ඕගලන්ට පෙන්නුවොත් එහෙම මෙතන උඩ තියෙනවා ඇප්ලයි ඔන්ලයින් කියලා ක්ලික් කරන්න තැනක්. ඒක ක්ලික් කරාන් පස්සේ ඕගලන්ට මෙන්න මේ විදිහේ ෆෝමැට් එකකට ඔයාව යනවා. මේකෙදි ඔයා යටට යනකොට ඔයාට පෙන්නනවා පළවෙනි රෝ එකේ අන්තිමට සමා වෙන්න පළවෙනි රෝ එකේ ඔයා පහළට යනකොට ඔයාට තියෙනවා මෙතන තෝරගන්න Bachelor of Laws degree program කියලා පස්වෙනියට තියෙනවා. මෙන්න මේක ඔයාට සිලෙක්ට් කරගත්තාම මෙන්න මේ වගේ ෆෝමැට් එකකට ඔයාව යනවා. ඒකට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා පළවෙනියටම තියෙනවා අංක 1 කියලා ඕපන් නොවැම්බර් 20 ක්ලෝස් දෙසැම්බර් 20 ඇප්ලිකේෂන් ෆී එක 7,000යි සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවා කියලා වීව් ඩීටේල්ස් කියන එක ඔයා ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔක්කොම විස්තර ටික ඔයාට පෙන්නනවා. ඒකදී එක්සෑම් ඩේට් එක දාලා තියෙනවා. එක්සෑම් ටයිම් එක දාලා තියෙනවා උදේ 9:00 ඉඳන් 11:00 12:00 2:00 කියලා. එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් ඔක්කොම ටික දාලා තියෙනවා. අවේලබල් සෙන්ටර්ස් ගත්තොත් එහෙම මේ පාර ඔයාට මීඩියම් එක මොන මීඩියම් එකෙන් වුණත් අනුරාධපුර, බැටික්ලෝ, ජැෆ්නා, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, කැන්ඩි, මාතර කියන ඔයාට සිංහල, ඉංග්‍රීසි, තමිල් මීඩියම්ස් තුනෙන්ම ඔයාට ඔය සෙන්ටර්ස් වලින් ලියන්න පුළුවන්. මේ ඇප්ලයි ඔන්ලයින් කියන එකට ගියාම මම පොඩ්ඩක් ඒක කලින් ඕපන් කරගෙන තිබ්බා. මෙන්න මේ විදිහට ඔයාට ඔයාගේ ෆෝන් නම්බර් එක හරියට බලලා ඇඩ් කරන්න. ඒකට ඕගලන්ට OTP එකක් එනවා. ෆෝන් නම්බර් එකෙන් පස්සේ ඔයාට මම පොඩ්ඩක් එතන පෙන්නන්නම් ඕගලන්ට. මෙන්න මේ විදිහට ඔයා ෆෝන් නම්බර් එක වෙරිෆයි කරාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාගේ NIC එක දාන්න තියෙනවා. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක වෙරිෆයි කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන ක්වොලිෆිකේෂන් එක ඔයා මෙතනින් චෙක් කරලා ටික් කරන්න තියෙනවා. මෙතනින් පස්සේ පහළට යනකොට ඔයාගේ ඩීටේල්ස් හරියට
තුන් හතර පාරක් චෙක් කරලා ඔයාගේ මිස්ටර් මිසිස් මිස් ඔය විදිහට සිලෙක්ට් කරන්න තියෙනවා full name එක name with initials date of birth gender එක address එක හරියට දාන්න address එක ඔයාට address line 2 3 වෙනකන් යනවා නම් ඒක හරියට fill කරන්න district එක හරියට fill කරන්න home phone එකක් තියෙනවා නම් ඒක දාන්න ඔයා married unmarried ඒක දාන්න ඊට පස්සේ මේ declaration කියන එක check කරාට පස්සේ confirm the payment details වලින් ගිහිල්ලා ඔයාට payment එක proceed කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි application එක fill කරන්නේ. මේ application එක fill කරනකොට මම ආපහු සැරයක් කියනවා සම්පූර්ණයෙන්ම ඔයාගේ details හරියටම දාලා check කරන්න. application එක fill කරාට පස්සේ ඔයාට මේකෙන් ඔයාට email එකක් එයි ඔයාගේ application එක submit වුණා කියලා. එතකොට ওই details ටික හරියට fill කරගෙන ගියාට පස්සේ ඔයාට සම්පූර්ණයෙන්ම තියෙන payment එක කරලා payment එක complete කරන්න. එතකොට නොවැම්බර් 20 ඉඳන් දෙසැම්බර් 20 වෙනකොට ඔය application එක submit කරන date එක ඉවර වෙනවා. දෙසැම්බර් 20න් පස්සේ ජනවාරි 20 පෙබරවාරි 8 තමයි exam එක තියෙන්නේ. එතකොට මේ පාර exam එකට apply කරන්න ඉන්න අය මොනවා හරි විසර දැනගන්න තියෙනවා නම් කොළඹ law academy අපේ number එකට 075 347 32 74ට call එකක් දෙන්න නැත්නම් WhatsApp message එකක් දාන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න. බොහොම ස්තුතියි.